ආයුබෝවන් කියලා මිස්ටර් බිසි channel එකත් එක්ක තියෙන ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා අහලා තියෙනවද මවුලුවකෙත් ඉන්නවා කියලා දේවදූතයෙක්. ඉතින් අපි යන් කවුද මේ දේවදූතයා කියලා බලන්න. ඉතින් දේවදූතයා බලන්න යන කලින් චූටි ඉල්ලීමක් තියෙනවා. channel එක සබ් එකක් දාන්න තියෙනවා. සබ් එකක් දාලා බෙල් එකත් ඕල් දාලා channel එක set වෙනම දක්වන ගමන් අපි යන් මේ දේවදූතයා කවුද කියලා බලන්න. බ්‍රසීලයේ ඇමසන් වලින් නිජම වෙලා තියෙන මේ මාළුවා සාමාන්‍ය පේරු කොලොම්බියාව වගේ රටවල මෙයා පැතිරලා ඉන්නවා. එතකොට මේ මාළුවා ගත්තාම සික්ලිඩ් පොලි මාළුව වෙන්නේ. මේ මාළුවා එතකොට ටිකක් ඇග්‍රෙසිව් වෙන්න ඕනේ. ඒ වුණාට මේ ඒන්ජල් ෆිෂ් ඇග්‍රෙසිව් නැහැ. සාමකාමී අහිංසක මාළුවෙක්. එතකොට මේ සාමාන්‍ය අනිත් මාළු දැන් සාමකාමී මාළුවෙක් වනේ. එතකොට මෙයා අනිත් මාළුන්ට හිරිහැර කිරීමේ සම්භාවිතාවය ගොඩාක් අඩුයි. දැන් වෙන්නේ මම දාලා තියෙන්නේ ටෙට සෙට් එකත් එක්ක. හැබැයි ප්‍රමාණය ඒ යාලගේ වගේම පොඩි සෙට් එකක් අරන් ආවේ. ඔයාලට වීඩියෝ එක කරන්නම. ඉතින් එතකොට මෙයාලා අනිත් මාළුන්ට එක්ක හිරිහැර කිරීමේ සම්භාවිතාවය අඩුයි. මොකද මෙයාලා සාමකාමී මාළු జాතියක් හින්දා. එතකොට මෙයා සමහරවිට ටැක්කියේ මැද වගේ ඉන්නේ මේ පේනනේ. ඉහළ පායටත් නෙමෙයි ඊළඟට සාමාන්‍ය මැද හරිය තමයි මෙයාලා ඉන්නේ ටැංකියේ. මේක නම් ගොඩක් වෙලාවට කොටේ හින්දා මැද ඉන්න ඉඩක් නැහැ. ඒකට මේක මේ සෙටප් එකදී මම ඔයාලට මෙයාලා නිකම්ම දාලා තියෙනට වඩා මාළු පොඩි ඉන්නෙත් 6 දෙනයි හින්දා මේ පොඩි ටැංකියකට දාලා ගත්තේ වීඩියෝ එක කරන්නම. නැත්තම් මෙයාලා දාන්න තියෙන්නේ අඩි 4 එක ටැංකියකට 4.5 ටැංකියකට. ඉතින් ඔන්නෝමයි මෙයාලා කතන්දර. ඉතින් මෙයාලා සමහර ටැංකිය සෙට් වෙන්නේ ප්ලාන්ටඩ් ටැංක් වලට. ඒ කියන්නේ සාමාන්‍ය නෝමල් මුහුදු වැලියයි නිකන් අඩියට පොඩි බුරුළු තොට්ටයක් දාපු ටැංක් වලට වඩා මෙයාලා ප්ලාන්ටඩ් ටැංක් සෙටප් එකට තමයි ගොඩක්ම මැච් වෙන්නේ. ඒ වගේම ප්ලාන්ට් ටැංක් එක මෙයාලා දාන සමහර රංචුවක් වශයෙන් දැන් මම මේ 6 දෙනෙක් ඉන්නවා මෙතන. ඒ වගේ සාමාන්‍යයෙන් එක ජෝඩුව නැතුව සාමාන්‍ය රංචු වගේ හදනවා තමයි ගොඩක්ම හොඳ. ඉතින් මෙයාලා ප්ලාන්ටඩ් ටැංක් එක හදන්න ඕනේ කොට දැන් හිතන්න එපා ප්ලාන්ටඩ් වෙන්න ඕනේ. පැල ගොඩක් ගණන් එහෙම හිතන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් ඉතින් අනුබියස් පැල ෆර්න් ජාවා වර්ග මුස් වර්ග ඒවා එහෙම පොඩක් ගණන්නේ. එහෙම වෙන්න ඕනිම නෑ. දැන් මගෙන් දාලා දෙන එකත් සාමාන්‍යයෙන් පොට්ටයක් උනේ 150ක්. ඔය වගේ ඔය කැබුම්බා ඊට පස්සේ වැලිස්නේරියා හයිඩ්‍රිල් වගේ ගස් ටිකක් අරගත්ත නම් හිටෙවුවහම සාමාන්‍ය අතේ තියෙන බජට් එකට ෂේප් වෙන්න සාමාන්‍ය ලස්සන ටැංක් එකක් හදාගත හැකි. අන්න ඒ පැල වර්ග ගැනත් මම වෙනම වීඩියෝ එකක් කරලා ඇති. ඔයාලට ඒක ලින්ක් එක මම පල්ලෙහෙන් දාලා තියන්නම්. මේ ඒන්ජල් ෆිෂ් කැමති නිස්කලංක පරිසරය. මොකද මෙයා සාමකාමී මාළුවෙක්. මෙයා කැමති නිස්කලංක පරිසරය. සෙමෙන් වතුර ගලා බහින ඒ කියන්නේ සමහරවිට ලොකු ප්‍රෙෂර් එකක් එන්නේ නැති වෙන. ඒ කියන්නේ ෆිල්ටර් දාන වුණත් අර යටින් ස්පොන්ජ් එක ඇවිල්ලා ගිල්ලලා තියෙන ලොකු වතුර පාරක් කියන ෆිල්ටරට වඩා ඔබ්සර්ව් ෆිල්ටර් එකක් හරි නැත්නම් පොඩි වතුර පාරක් වැඩන ඉස්කාලං වතුර ටික ඉස්කාලං කරගෙන ස්පොන්ජ් ෆිල්ටර් එකක් කරොත් කවන්න. ඒ කියන්නේ මෙයාලට හොඳයි. මොකද මෙයාලා කැමති නිස්කාලංක භාවයට ගොඩක් කැමති මාළුවෙක් හින්දා. ඒකවල වතුරේ උෂ්ණත්වය ගැන කතා කරනකොට මෙයාලා ගොඩක් වතුරේ උෂ්ණත්වය අවශ්‍ය කරන මාළුවෙක්. ඒ සාමාන්‍ය සෙල්සියස් 26 27 අතර උෂ්ණත්වයක් වගේම මෙයාලට සාමාන්‍ය 6.5 7.5 අතර වගේ pH එක මේ මාළුවට හොඳටම සෙට් වෙනවා. එතකොට මේ මාළු වගේ ගැහණු පිරිමි අඳුර ගන්න විදිහ ගැන පොඩක් කතා කරන්න බෑ. එහෙම කතා කරනකොට පිරිමි මාළුවා සාමාන්‍යයෙන් ගැහණු මාළුවට සාපේක්ෂව ලොකු. ඒකයි ගැහණු මාළුවට සාපේක්ෂව පිරිමි මාළුවා ලොකු. ඒ කියන්නේ ඇඟ විතරක් නෙමෙයි ඇඟයි වරළුයි දෙකෙන්ම මේ පිරිමි මාළුවා ගැහණු මාළුවට සාපේක්ෂව විශාලයි. එතකොට ගැහණු මාළුවාගේ ඇඟත් පොඩි වරළුත් පොඩි. මේ මාළුන්ට ටැංක් සෙටප් එක හදද්දි මම කියන්නේ ප්ලාන්ටඩ් ටැංක් සෙටප් එකක් හදන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒකට ගොඩක් හොඳට මැච් වෙනවා කියලා. එතකොට දැන් මේක නම් මම සාමාන්‍ය මුහුදෙන් ගෙනාපු පොඩි බෝල් ගල් ජාතියක් දාලා තියෙන මේක නිකන් ඔයාලට වීඩියෝ එක හදන්නම ගහපු සෙටප් එකක් හින්දා ඔය ගස්තේ දුන්නා නිකන් ඉන්දෝලා එහෙම දාපු එකක්. එතකොට සාමාන්‍ය ප්ලාන්ට් සෙටප් එකක්දී මේ අඩියට දාන්න ඕනේ සිනිඳු පස්සට වැලි එහෙම නැත්නම් සාමාන්‍ය සිනිඳු බුරුළු කියන රළු ස්වභාවය නැති උල් පෘෂ්ඨ වගේ තියෙන මෙයාලා තුවාල වෙන්න නැති වෙන්න මාළු පීනදී කොරල් පොත්තු වරින හරි නැත්නම් මෙයාලා සික්ලිඩ් වර්ග කියන්නේ. ඒකට මෙයාලා සාමාන්‍යයෙන් වලවල් හරන අඩුයි. ඒ වුණාට සාමාන්‍යයෙන් ගල් කැට අරන් විසික් කරන්න එහෙම පුළුවන්.
ඒ හින්දා පොඩක් හොකට සිනිඳු විදිහට තියෙන උපස්තරයක් අඩියට දානවා නම් ගොඩක් හොඳයි. ඒ වගේ මෙයාලා ටැංකියට සාමාන්‍ය හොඳ ආලෝකයක් දෙන්න ඕනි. ලෝ නෙමේ සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණය වගේ ආලෝකයක් දෙන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. මෙයාලා සාමාන්‍යයෙන් මාස 6ත් 12ත් අතර වගේ කාලයක ලිංග වනිදයටපත් වෙනවා. එතකොට එහෙම වෙන මෙයාලා සාමාන්‍යයෙන් දින 7න් 10න් වගේ වරක් පැටව දාන්න සම්භාවිතාවය. එහෙම බිත්තර දාන්න හැකියාවක් තිබ්බට සාමාන්‍යයෙන් අවුරුදු 3ක් බිත්තර දාන්න පටන් ගන්න අවුරුදු 3ක් විතර යනකොට බිත්තර දැමීමේ හැකියාව ටික ටික අඩු වෙලා නැති වෙලා යනවා. ඒතර මේ මාළුවාගේ ආයු කාලය ගැන දාන සාමාන්‍යයෙන් අපි ටැංකිය වල ඇති කරනකොට අවුරුදු 10ක් 12ක් විතර ආයු කාලයක් තියෙනවා. ස්වභාවික පරිසරයේදී මෙයාගේ ආයු කාලය අවුරුදු 15ක විතර දීර්ඝ ආයු කාලයක් තියෙනවා. සාමාන්‍ය බිත්තර දැමීමේ සුසු මාධ්‍යයක් නෙවෙයි තොරගතට ඒ කියන්නේ දැන් සාමාන්‍ය මේ කොටේ තියෙනවනේ. අන්න ඒ කොටේ වගේ විතර අලවන්න පුළුවන්. ඒ වගේම අපි මෙයාලා අපි අභිජන්‍ය කරන වෙලම අරගෙන ඒකට වීදුරුවක් හරි ප්ලාස්ටික් එකක් හරි වෙනම අපි ඇලින් කරලා තියන්නත් පුළුවන්. සමහර ටැංකියෙම මෙයාලා අපි දැන් නැත්නම් මෙයාලා පැටව දැම්ම බිත්තර දැම්ම කියමුකෝ. එතකොට මේ කොටේ වගේ සාමාන්‍යයෙන් නැත්නම් ඔය හොඳ අල අතර තියෙන මොකක් උපස්තරයක මෙයාලා බිත්තර අලවනවා. ගානු සතා එම් බිත්තර ඇලවුවට පස්සේ පිරිමි සතා බිත්තර සංසර්ජනය කරනවා. එතකොට සාමාන්‍යයෙන් හොඳ නිරෝගී මාළුවෙක් වෙන්නත් ඕනේ. ඒ වගේම මෙයාලා ප්‍රමාණයත් මත බිත්තර 100ත් 1200 ප්‍රමාණයක් මෙයාලා එක වරකට දානවා. මේ ඒන්ජල් ෆිෂ් බිත්තරයි පැටව දෙකම හොඳට ආරක්ෂා කරන මාළුවෙක්. සාමාන්‍යයෙන් නිකම් බිත්තර ටික ඇල්ල තියෙනකොට බිත්තර පුස් කරනවා වගේ වෙන හින්දා මෙයාලා වරල් වලින් බිත්තර වලට ජලය වෙනම ජල පහරක් තල්ලු කරලා දානවා. ඒ වගේම මෙයාලා පැටවවට පස්සෙත් ඒ පැටව හොඳට බලා ගන්නවා. පොඩි පැටව හොඳට ආරක්ෂා කරන මව්පිය යුගල තමයි මේ ඒන්ජල් ෆිෂ් කියන්නේ. එතකොට මං කියවනේ කලින් මෙයාලට සෙල්සියස් 26 27 වගේ සමහරවිට ටිකක් ලොකු උෂ්ණත්වයක් ඕනේ කියලා. මෙයාලට ඒ උෂ්ණත්වය අඩු වුණාම වයිට් ස්පොට් වගේ හැදෙන්නත් පුළුවන්. ඒ වගේම මෙයාලට වරල් දිය වෙන එක බැක්ටීරියා ආසාදන වගේ රෝගත් මේ ඒන්ජල් ෆිෂ්ට හැදෙන්න පොඩ්ඩක් වැඩි. එතකොට මෙයාලත් එක්ක අපි හදන්න පුළුවන් මාළු ගැන තමයි කතා කරේ නෑ නේද? මෙයාලත් එක්ක හදන්න පුළුවන් මාළු ගැන කතා කරනකොට ඔය ටෙට්‍රා වර්ග ඊට පස්සේ සීබ්‍රා වගේම ගප්පි ප්ලේටි ඉනම්ම හැම මාළුවෙක් වර්ග වගේම හදන්න පුළුවන්. ඒ වගේම මොන්ස්ටර් ෆිෂ් වර්ග ඔස්කා ඇරවන වගේත් එක හදන්න පුළුවන්. එහෙම හදනකොට සාමාන්‍යයෙන් දැන් මේ ඉන්නේ දැන් චූටි වැඩ දැන් සමහර ටෙට්‍රායි මේ ඒන්ජල් එක සයිස් වගේ යන්නේ. එතකොට එහෙම නැතුව ඒ මාළුවාගේ ඇඟිලි ප්‍රමාණයට ගැලපෙන්න මොන්ස්ටර් ෆිෂ් එක දානකොට ඒ මාළුවාගේ ඇඟිලි ප්‍රමාණයට ගැලපෙන්න දාන්න ඕනි. නැත්නම් ඉතින් ඒන්ජල්ට සෝරිම තමයි. එතකොට ඒ මොන්ස්ටර් ෆිෂ් එකයි මෙයාලා එකයි මෙයා හදන එකේ පොඩි වාසියක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට මොන්ස්ටර් ෆිෂ් වලට දෙන්නේ මස් මාළු වගේ දේවල් දෙනවනේ. එතකොට අර ඒවා ඉතිරි වෙච්ච කෑම එහෙම තිබිලා මෙයාලට පණුවෙම දුනොත් මෙයාලා ඒ පණුවම ආහාරයට ගන්නවා. ඒ වගේම තමයි දැන් මාළුන්ගේ ඒන්ජල් ෆිෂ් අනිත් මාළුන්ගේ ඉන්න පරිපෝෂිත ආහාරයට ගන්න හින්දා මේ ඒන්ජල් ෆිෂ්ලා අනිත් මාළුත් එක්ක හදන එකෙන් ඒ මාළුන්ටත් වාසියක් එනවා. මොකද ඒ මාළුන්ගේ ඇඟේ හැදෙන පරිපෝෂිත මෙයාලා ආහාරයට ගත්තාම එයාලට හැදෙන රෝගබාධ අඩු වෙන හින්දා. ඉතින් මේ වීඩියෝ බලපු ඔයාලා වීඩියෝ හොඳයි නම් channel එකට sub එකක් දාලා bell එකත් ඕක දාලා channel එකට දිගටම set වෙන්න කියලා ආදරේ මතක් කරනවා.